මං කිව්වා නිකන් මරිසි ගන්න දෙපා කියලා ගෙදර. බොරුවනේ කරන්න කේන්ති යනවා කියලා. අරවල් ගන්න පුනරප කී කියන්නේ. නිකන් පාර යනකොට කේන්ති එනවද? මේ කේන්තිය පාලනය කරන්න නම් තරහව පාලනය කරන්න නම් මම පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් බනහන ගම කල්පනා කරන්න. ඇත්තටම නැත්තන්ගේ ගෙදර කේන්ති යන්නේ කාටද? ඔහොම නිකන් කල්පනා කරන්න බෑ. ගෙදර යකු යන්නේ කාටද? ඔක යන මොඩකමක් ඈ. සමහරව ඉන්නවා නිදිලු හැරවන්න බයලු අයියේ. හැරුවොත් බයිනවලු. දැන් කල්පනා කරන්න ඕනේ අපේ ගෙදර කාටද යකු යන්නේ කියලා. ඔබ නවත්තන්න. පිටුතුනි මේ තමයි වෛරක්කාරයේ බිහි කරන බීජ වපුරන තැන මොකක්ද? ක්‍රෝධය. මේ තමයි තරහකාරයේ බිහි කරන තැන ක්‍රෝධය. තරහ යන එක. ඊන කනගාටුදායකම කාරණය මොකක්ද? ඔය ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකේ මෙහෙට වඩා බඩු විකුණන්නේ පිටරට. මට එතුමත් මට කිව්වා මේක බණවලට කියන්න කියලා. ඒකයි මේ කියන්නේ. නෝනා කතා කරා. දෙන්නම දැන් කතා කරනවා කියනවා හාමුදුරුවනේ මේ හරි ඉක්මනට කේන්ති යන මොකක් හරි කියලා නෝනා ඇහුවොත් ඈ කියලා යකු යනවලු. ඒ කියන්නේ අර වන් ෂොට් අහෙන්න ඕන. මොකද්ද කිව්වේ කියලා ආය ඉන්නවනේ ගෙවල් වල හොමනේ. එක දෙවවාර කියන්න බෑ කේන්ති යනවා. මම ඇහුවා ඔබතුමාගේ විදේශ රටවල ඉන්න ගණුම්කාරයෝ අවුරුද්දකට කී පාරක් එක්ක වෙනවද? ආම්දුරුනේ මාස 4කට සැරයක් කොහේ හරි අපි එක මේසයකට හම්බ වෙනවා. මම එහෙම කවුද ප්‍රසන්ට් කරන්නේ? මම මගේ බඩු මන්නේ විකුණන. බැරි වෙලාව එක ගණුම්කාරයෙක් කිව්වොත් එහෙම මට තේරුන්නේ නැහැ කියලා ඔබතුමා ගහලා බලනවද? කේන්ති යනවද? නෑ ආම්දුරුනේ. මම සේරටම මොකක් හරි ඩ්‍රින්ක් එකක් අරේන්ජ් කරනවා කිව්වා. කවුරු හරි කිව්වොත් එහෙම කියපු දේ ගැන සැටිස් නැහැ කියලා මොකද කරන්නේ? මොකක් හරි පානයක් සකස් කරලා පිළිගන්නවලු. හරි. නිවාඩු අර බීම වීදුරුව බලනවා. ඊළඟ අයත් පටන් ගන්නවා. මම කිව්වා නිකන් මරිසි ගන්න දෙපා කියලා ගෙදර. බොරුවනේ කරන්න කේන්ති යනවා කියලා. අර කොහොමද නැති මිනිස්සු එක්ක ආවම තේරුම් නැත්තම් බීම වීදුරුවක් දෙනවා. ගෙදර පිටත මොකක් හරි එක නැහගාවම තොට හුන් නැද්ද කියලා අහනවලු. පුරුදු වෙන්න. ගෙවල් දරවල් වල ඉඳන් ජීවත් වෙනකොට අපේ වහලේ තියෙන්නේ මේ මුළු ගමටම නෙමෙයිනේ ගෙදර පිටි හතරනේ. ඔය වහලට 700ක් ඉන්නවද? පහක් ඇදිනේ උඹනේ වනේ. ඔය පහ බැලන්ස් නැතුව නෙමෙයි. 3 දෙනෙක් ඇති. මේ 3 දෙනා අතර සමගිය නැතුව කොහෙන් නිවන් දකින්නද? කොහේ සැලසීමක්ද? අම්මලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද?